මිනිස්සුන්ගේ අසනීප හොඳ වෙනවා. කොරු ඇවිදිනවා. කතා කරන්න බැරුව හිටපු මිනිස්සු කතා කරනවා. ඇහෙන්නේ නැතිව හිටපු මිනිස්සුන්ට ඇහෙන්න පටන් ගන්නවා. කොහොමද මේවා වෙන්නේ? ජේසුස් වහන්සේට මිනිස්සුන්ව හොඳ කරන්න පුළුවන්ද? ජේසුස් හරහා මිනිස්සු හොඳ වෙනවද? ඉතින් මේක මට ඒ කාලේ තිබ්බ ලොකු ප්‍රශ්නයක්. මොකද මම සමහර තැන්වලදී සමහර දේවල් අහද්දී දකිද්දී මම දැකලා තිබ්බා මිනිස්සු ජේසුස් වහන්සේ මාර්ගයෙන් හොඳ වෙනවා. අසනීප හොඳ වෙනවා. තිබ්බ ප්‍රශ්න වලින් මිදෙනවා. ඉතින් මේක දැක්කාම මටත් පොඩ්ඩක් කුතුහලයක් ආවා. මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද? මේක මිනිස්සු මේ ඇත්තක්ද කරන්නේ බොරුවක්ද කරන්නේ රංගපානවද කියන එක. ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඒක ගැන ඉගෙන ගත්තන් පස්සේ මම තේරුම් ගත්ත සාමන් එක්ස්පීරියන්ස් කරපු දේවල් ගොඩක් තිබ්බා. ඒ දේවල් ගොඩකින් මම ඔයගලන්ට අද කියන්නම් මම එක්ස්පීරියන්ස් කරපු වැදගත්ම දෙයක් සහ ඒ අතරින් එක දෙයක්. ඒක තමයි කොහොමද මේ මිනිස්සු ජේසුස් වහන්සේ මාර්ගයෙන් හොඳ වෙන්නේ. මේ වීඩියෝ එක මුලදී මම කියන්න ඕනේ සුවය කියන ටොපික් එක ටිකක් ලොකු ටොපික් එකක්. හැබැයි මේ වීඩියෝ එකට මම මේක සමරයිස් කරන්න පුළුවන් නිසා ඔයගලන්ට දෙන්නේ ප්‍රධානම දේවල් ටික මම ඉගෙන ගත්තා. එහෙම නැත්නම් මේක ලොකු ටොපික් එකක්. කොහොමද මේ සුවය කියන එක ජේසුස් වහන්සේ මිනිස්සුන්ට දෙන්නේ? සුව වෙන්න මොනවාද තියෙන්න ඕනේ දේවල්? ඉතින් මේක ඉගෙන ගත්තදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ හැම ප්‍රශ්නෙටම උත්තරේ බයිබල් එකේ තියෙනවා. ඉතින් අපි මුලින්ම පොඩි කතා ටිකක් බලමු බයිබල් එකේ තියෙන. එතකොට මේ කතා ටික කියවද්දී ඔයගොල්ලන්ට තේරෙයි මොකක්ද සුව වෙන්න අවශ්‍ය ප්‍රධානම දේ, කොහොමද සුවය ලැබෙන්නේ ජේසුගෙන්, කොහොමද මේ මෙකැනිසම් එක වැඩ කරන්නේ කියලා. පළවෙනි කතාව තමයි බෙතෙස්දා පොකුණ ළඟ හිටපු ඇවිද ගන්න බැරි මිනිස්සයා. මේ මිනිස්සයා ගැන ඔයගොල්ලෝ අහලා ඇති. මේ මිනිස්සයා බෙතෙස්දා පොකුණ ළඟ ඉන්නවා. මේ පොකුණ ළඟ ඉද්දී මෙයාට ඕනේ හොඳ වෙන්න පොකුණට බහැලා. මොකද මිනිස්සු කියනවා මේ පොකුණට බැස්සොත් හොඳ වෙනවා කියලා. හැබැයි එයාට ඇවිද ගන්න බෑ. ඉතින් ජේසුස් වහන්සේ මෙයා ළඟට ඇවිල්ලා මෙයාව හොඳ කරනවා. හොඳ කරන්න කලින් ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ජේසුස් වහන්සේ කියනවා මේක තියෙන්නේ යොහන් 5:6. ඔහු ඔත්පලව ඉන්නවා ජේසුස් වහන්සේ දැක. ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන නුඹ සුවය ලබන්නට කැමැතියේදයි ඔහුගෙන් ඇසූසේක. නුඹ සුවය ලබන්න කැමැතිද කියලා ජේසුස් වහන්සේ අහනවා. ඊට පස්සේ අපි යමු මේ කතාව නතර කරන්න නැතුව තව කතාවකට. මේ කතාවේ ඉන්නවා අන්ධයෝ දෙන්නෙක්. මේ අන්ධයෝ දෙන්නගෙන ජේසුස් දෙයක් අහනවා සුව කරන්න කලින්. ජේසුස් වහන්සේ ආපුවාම මේ අන්ධයෝ දෙදෙනා ඇවිල්ලා කියනවා යේසුස් වහන්සේ එතනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණනි අපට කරුණා කළ මැනව කියා මොරගස්මින් උන්වහන්සේ පස්සේ ගියෝය. ඉතින් මේ අන්ධයෝ දෙන්නා ඇවිල්ලා ජේසුස් වහන්සේට කතා කරාන් පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. උන්වහන්සේ ගෙට පැමිණ කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. දැන් ජේසුස් වහන්සේ ළඟට අන්ධයෝ දෙන්නා එනවා. මට මේක කරන්න පුළුවන් කියලා නුඹලා විශ්වාස කරනවාදයි යේසුස් වහන්සේ උන්ගෙන් ඇසුසේක. ජේසුස් වහන්සේ අහනවා මට මේක කරන්න පුළුවන් කියලා ඔයගලන්ට විශ්වාසද? අපි ඔය කතාවත් මග තියලා යන් ඊළඟ කතාවට. ඊළඟ කතාවේ ඉන්නවා තාත්තා කෙනෙක් තමුන්ගේ ළමයාට ගොළු ආත්මයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ළමයාගේ ඇඟ ඇතුලේ ආත්මයක් ඉන්නවා. ඒකෙන් ළමයාව නිදහස් කරන්න කියලා ජේසුස් වහන්සේට කියනවා මේ තාත්තා ඇවිල්ලා. හැබැයි ජේසුස් වහන්සේට කියන්නේ මෙන්න මෙහෙම. තවද ඒ ආත්මය නොඑක් පාර ඔහු විනාශ කරන පිණිස ගින්නෙහිද වතුරේද හෙළිය. ඔබට යමක් කරන්න පුළුවන් නම් අපට අනුකම්පා කර පිහිටුව මැනවයි කීවේය. එතකොට ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවන්යි කීසේක. දැන් මේ කතා තුනේම ඔයගොල්ලෝ දන්නවා මේ කතා තුනේම මේගොල්ලෝ හොඳ වෙනවා. හැබැයි මේ කතා තුනේම අපි නෝටිස් කරන්නේ නැති දෙයක් තමයි මේ කතා තුනේම ජේසුස් වහන්සේ දේවල් තුනක් කියනවා. පළවෙනි එක්කෙනාගෙන් අහනවා ඔබ සුවය ලබන්න කැමතිද කියලා. දෙවෙනි එක්කෙනාගෙන් අහනවා මේක මට කරන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද කියලා. තුන්වෙනි එක්කෙනාට කියනවා විශ්වාස කරන්නාට සියල්ල පුළුවන්යි කීසේක කියලා. ඉතින් මේ තුනේම තියෙන කොමන් දේ මොකක්ද? මේ තුනේම කොමන් දේ තමයි ඇදහිල්ල කියන එක. එහෙමත් නැත්නම් ෆේත් කියන එක. ඉතින් මිනිස්සෙක්ට සුවය ලබන්න ඕන නම් මුලින්ම අවශ්‍ය වෙන දේ ඇදහිල්ල. ඒ කියන්නේ එකම දෙවියන් වහන්සේ කෙරෙහි එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තමයි අවශ්‍ය පළවෙනි දේ වෙන්නේ. ඒ වගේම ඒක තමයි ප්‍රධානම දේ වෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ හැමෝම හොඳ කරන්න කලින් ඇහුවා මට මේක කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? ඔයාට සුව වෙන්න ඕනේද? එහෙමත් නැත්නම් විශ්වාසය තියෙන කෙනාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට අමතරව මම තව කතාවක් ගේන්නම් මෙතනට. උගුල් හැලති ශතාධිපතියෙක් කියලා හිටියා කෙනෙක්. සෙන්චූරියන් කියලා. මේ කතාවේදී ශතාධිපතියාගේ මෙහෙකාරයව සුවකරන්න කියලා ශතාධිපතිය ඇවිල්ලා ජේසුට කියද්දි මේ ශතාධිපතියා කියනවා මාගේ නිවසට එන්න ඕනෙත් නෑ එක වචනයක් කියන්න ඔබගේ වචනෙන් මගේ දාසයා සුවය ලබනවා කියලා. ඉතින් මේ ශතාධිපතියට තිබ්බෙත් මොකද්ද? ඇදහිල්ල. එහෙම නැත්නම් ෆේත් කියන එක. ඉතින් මේ ඇදහිල්ල කියන එක තමයි ප්‍රධානම දේ සුවය කෙනෙක්ට ලැබෙන ජේසුස් වහන්සේ හරහා. හැබැයි දැන් මේ සුවවෙච්ච අයට ඇදහිල්ල තිබ්බද? අපි ආයෙ ගිහිල්ලා බලමු මේ කතාවට. ඉතින් මේ බෙදස්ත පොකුණේ හිටපු කෙනාට ඕනෝනේ සුවය ලබන්න. ඉතින් එයා කිව්වා මාව වතුරට ගෙනියන්න කවුරුත් නැහැ ස්වාමිනේ. වතුර කැළඹෙද්දී අනිත් ඔක්කොම මාව පාස් කරගෙන යනවා. ජේසුස් වහන්සේ මොකද්ද කරේ? එයාගේ ඇදහිල්ල දැකලා
එයාට සුව වෙන්න ඕනේ කියපු එක දිහා දැකලා එයාව සුව කරනවා. දෙවෙනි කතාවේ අන්ධයෝ දෙන්න කියනවා එසිය ස්වාමිනී ඔහු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවායේ කීසේක. ඒ කියන්නේ විශ්වාස කරා කිව්වන් පස්සේ ඒ විශ්වාසයට අනුව මේ සුවය ජේසුස් වහන්සේ ඔවුන්ට ලබා දුන්නා. ඊළඟට මේ ආත්මයක් වැහිලා හිටපු ළමයාගේ තාත්තා මොකක්ද එයා කිව්වේ? එකෙනෙහිම දරුවාගේ පියා මම විශ්වාස කරමි මාගේ විශ්වාසයේ මදිකමට පිහිටුව මැනවයි මොරගසා කීවේය. මේ මනුස්සයා තීරුම් ගත්තේ මේ මනුස්සයාගේ විශ්වාසයේ මදි කියලා. හැබැයි මේ මනුස්සයා විශ්වාස කරා. එතකොට ජේසුස් වහන්සේ මොකද්ද කරේ? ජේසුස් වහන්සේ ඒ ආත්මය ඒ ඇඟෙන් අයින් කරලා දැම්මා. අන්තිමට ජේසුස් වහන්සේ මේ ශතාධිපතියට මොකද්ද කිව්වේ? ජේසුස් වහන්සේ ශතාධිපතියට කිව්වා ඊශ්‍රායලේවත් මම මේ වගේ ඇදහිල්ලක් දැකලා නැහැ. මොකද මම එන්න ඕනේ නැහැ. මගේ වචනය විතරක් කියන්න මගේ සේවකයා සුව වෙයි කියලා මේ ශතාධිපතියා කිව්වා. ඉතින් මේ හැමතැනදීම අපි දැකපු වැදගත්ම දේ තමයි ඇදහිල්ල. එහෙමත් නැත්නම් ෆේත් කියන එක. ජේසුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල. ඉතින් අදත් මේව වෙනවා. එදත් මේව වුණා. අදත් ජේසුස් වහන්සේ සුව කරනවා. අද ජේසුස් වහන්සේ සුව කරන්නේ ජේසුස් වහන්සේගේ දේව දාස්‍යය පාවිච්චි කරලා. එහෙම නැත්නම් දේව මනුෂ්‍ය පාවිච්චි කරලා. එතකොට දේව මනුෂ්‍ය කෙරෙහි නෙමෙයි ජේසුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ලෙන් තමයි මිනිස්සු සුව වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මිනිස්සු ඇදගෙන වැටෙනවා. මිනිස්සුන්ගේ අසනීප හොඳ වෙනවා. කොරු ඇවිදිනවා. කතා කරන්න බැරුව හිටපු මිනිස්සු කතා කරනවා. ඇහෙන්නේ නැතිව හිටපු මිනිස්සුන්ට ඇහෙන්න පටන් ගන්නවා. කොහොමද මේවා වෙන්නේ? මේවා වෙන්නේ ජේසුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල හරහා තමයි. මේ ඇදහිල්ල කියන දේ බලය කියන දේ හම්බුනහම මේ සුවය ලැබෙනවා මිනිස්සුන්ට. හැම වෙලෙම මතක තියාගන්න සුවය ලබා දෙන්නේ ජේසුස් වහන්සේගේ දේව දාසය තුලින් මිසක් දේව දාසය නෙමෙයි. සුවය එන්නේ දේව දාසයකින් නෙමෙයි දෙවියන් වහන්සේගෙන් ජේසුස් වහන්සේගේ තුලින්. ඉතින් ඔන්නක මතක තියාගන්න ජේසුස් වහන්සේ ගැන තව ඉගෙන ගන්න ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න ජේසුස් වහන්සේට ලං වෙන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ওই ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.